දේශීය හා විදේශීය ස්ථීර සහ තාවකාලික රැකියා අවස්ථා පිළිබඳ දැනුවත් වීමට ඔබත් දැම්ම full time and part time job Sri Lanka YouTube channel එක subscribe කරන්න. ඉස්කේ ගෙවල් කොහෙද මිස්? අපි කළුබෝවිල. කළුබෝවිල. ගෘහ සේවිකාවක් ලෙස මෙම රැකියාවට සම්බන්ධ වීමට ඔබ කැමති නම් මාස 6කට පෙර ලබාගත් ග්‍රාම සේවා සහතිකය, ඔබේ ජාතික හැඳුනුම්පතේ ඡායාරූපයක් සහ ඔබේ සම්පූර්ණ ඡායාරූපයක් යොමු කරන්න. මට කියන්නකෝ මිස් මොන වගේ වැඩ කටයුතු වලටද කෙනෙක් අවශ්‍ය කියලා? මෙහෙම අයිෂන් කෙනෙක් ඉන්නේ. එයා මේ පොඩ්ඩක් බලා ගන්න තියෙනවා. එයයි එන කෙනයි විතරයි ගෙදර ඉන්නේ. පේෂන්ට්ගේ වයස කීයද? 61යි. ගැහැණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද ඉන්නේ? ගැහැණු. එතකොට මිස් එයාට නැගිටලා කරලා එයාගේ වැඩ ටික කරගන්න පුළුවන්ද? බෑ. එයාගේ එක කකුලක් නැහැ. එයාගේ වැඩ ටික කරන්න ඕනේ. කරලා ගෙදර උයන්න ඕනේ. ඒ දෙන්න විතරයි ගෙදර. මේ දෙන්නත් තමයි උයා ගන්න ඕනේ. එතකොට මිස් පේෂන්ට් බලාගෙන එකත් කරන්න තියෙනවා, උයන එකත් කරන්න තියෙනවා නේද? ඔව්. පේෂන්ට්ගේ මොන වගේ වැඩ කටයුතු ටිකක්ද කරන්න තියෙන්නේ කියලා කියන්නකෝ. එයාගේ පේෂන්ට්ගේ කරන්න තියෙන්නේ එයා පැම්පස් අරගෙන උදේට මොන හොදලා එඩිට් කරලා පැම්පස් මාරු කරලා ඒ ටික තමයි ඉතින් කරන්න තියෙන්නේ. එයාට එතකොට මිස් ක්ලචර්ස් වලින්වත් යන්න බැයිද? නෑ වීල්චෙයාර් එකට දාගන්න කියලා එයා තනියෙන් කමඩ් එකට එනවා. ඒ ටික එයා කර ගන්නවා. අපි පොඩි සපෝට් එකක් දෙන්න විතරයි ඕනේ එන කෙනා. ඔව් පැම්පස් අඳන්න තියෙන මිස් රැටද? දෙක අඳන්න ඕනේ, දැන් අවසරත් අඳන්න ඕනේ. ඔව් පේෂන්ට් සෝදන කරන දේවල් ඒ දේවල් ඔක්කොම කරන්න වෙනවා නේද මිස්? ඔක්කොම ටික කරන්න ඕනේ. වෙන අසනීප තියෙනද පේෂන්ට්? වෙනත් අසනීප කියන්නේ සුග තමයි ඉතින් තියෙන්නේ. සුග. අසලක් අයින් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් උස මහත කෙනෙක්ද පේෂන්ට්? නෑ ගොඩාක් උස නැහැ. ගොඩාක් මහතත් නෑ. තරලරු ලොකු මහතක් නෑ. ඔව් බර කීයක් වගේද? 65ක් වගේ. 65ක් වගේ. ඔව්. සාමාන්‍යයෙන් මිස් අපි පේෂන්ට් කෙනෙක් බලාගෙන දුන්නාම පේෂන්ට්ගේ වැඩ කටයුතු ටික කරන්න විතරයි සාමාන්‍යයෙන් දෙන්නේ. ගෙදර උයන පිහනකොට මට කියන්නකෝ සාමාන්‍යයෙන් කොහොමද වෙනදට කෑම හැදෙන්නේ කියලා? ඒ කියන්නේ එන කෙනාටයි පේෂන්ට්ටයි විතරයි උයන්න තියෙන්නේ. උදේට ඉතින් ඉන්දියාප් හරි මොනවා හරි රොටි මොනවා හරි දෙයක් හදන්න තියෙන්නේ. දවල්ට ඉතින් මේ මොනවා හරි බත් චුට්ටක් එක මාළුවක් දෙකක් එක්ක හදන්න ඕනේ. ඊට පස්සේ ඉතින් රැයට ඉතින් ඒ දෙන්න කැමති දෙයක් තමයි ඉතින් හදා ගන්න තියෙන්නේ. ඒ දෙන්න විතරයි ගෙදර ෆැක්ටරි එකකින් ෆ්ලැට් ගෙදරක එපාර්ට්මන්ට් එකක. අයින කෙනාට මෙයා ගොඩක් කන කෙනෙක් නෙමෙයි, චූට්ටයි කන්නේ. එතකොට මිස් මේ ෆ්ලැට් එකේ ඉන්න හින්දා යාට ගෙවල් අස්පස් කරන ඒවා ලොකුවට නැහැ නේද? නෑ ඒව ලොකුවට නෑ. උදේට ඉතින් ඔය තමන් ඉන්න තැන අර පිරිසිදුව තියාගන්න ඕනේනේ. ඔව් ෆ්ලැට් එකේ මිස් 1 bedroomද 2 bedroomද? bedroom 2. 2 bedroom. ඔව්. හරි මිස්. පේෂන්ට් ඉන්න වෙනම රූම් එකක් තියෙනවා. මේ එන වෙනම රූම් එකක් තියෙනවා. එන කෙනාට ඉන්න හොඳට මේට්‍රස් දාලා හොඳට මේ එයාට ඉන්න වෙනම රූම් එකක් තියෙනවා. වෙනම රූම් එකක් තියෙනවා. ඔව්. මිස්ලා මාසෙකට වැටුප කීයක් දෙන්න බලාපොරොත්තු වෙනවද? ඔයාලගේ කොහොමද යන්නේ? සාමාන්‍යයෙන් මිස් ඔය වගේ කෙනෙක්ව බලාගන්න ඇවරේජ් 60ක්වත් දෙන්න ඕන මිස්. 65ක්වත් දෙන්න ඕන සැලරි. අපි මුලින් 55ක් විතර වගේ දෙන්නම්. දීලා ඊට පස්සේ මාසෙකින් වගේ අයා හොඳයි නම් මාසෙකින් වගේ අපි 60ක් කරන්නම්. ඊට පස්සේ මේක ටික ටික වැඩි කරන්නම්. ඔව්. මේ එයා හොඳයි නෝ. එයා දිගටම ඉන්නවා නම් අපිත් එක්ක කියන්නේ අපිට විශ්වාසවන්ත හොඳ අර හොර බොරු වංචා නැති චුට්ටක් මගේ පේෂන්ට් දෙන්නම් පොඩක් කතා කරන්න ඔයත් එක්ක. හෙලෝ. ඔව්. සාමාන්‍යයෙන් එන කෙනෙක්ට වැටුප කීයක් දෙන්න බලාපොරොත්තු වෙනවද? මම නම් ඉතින් අන්තිම 45ක් තමයි. දැන් 45කට කෙනෙක් එන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් කෙනෙක් මේ උයන පිහන වැඩ කටයුතු වලටම අපි දෙන්නේ 45කට වගේ. ඔව්. ඒතකොට දැන් ඔයාගේ වැඩ කටයුතු ටිකක් කරන්න ඕනේ. ඔව්. ඔයාගේ වෙන්න ඕන වැඩ කටයුතු ටික මොනවද කියලා මට පොඩ්ඩක් කියන්න.
මාසෙට බෙහෙත් ටික දෙන්නයි. ඔව් ඔයා වොස් දාන්න ඒ දේවල් ටික කරවන්න ඕන නේද? නෝ ඔව් වොෂ්රූම් එකට එක යන්නේ ඒ වගේ දේවල් ටික ඔක්කොම කරන්න මම වෙනවා මේ නේද? කාමරේමයි කරගන්නේ. එක්ක බාත් එකෙන් මුකුත් නැහැ කොමර්ෂල් එකේ තියෙනවා මෙතන ඒකෙන් තමයි යා ඔක්කොම ටික කරගන්නේ. ඇදගෙන එහාට මෙහාට එක් කරගෙන යන්න නැහැ. රූම් එකේම තමයි. ඔව් සාමාන්‍යයෙන් අර වගේ සැලරි එකක් දෙන්න වෙනවා. මොකද මේ අපි ඕකට එකක් අවුස්සනක් නෝ 55කට කමන්නේ මහත්තයා. ප්‍රශ්නයක් නැහැ. හැට ප්‍රශ්නයක් නැහැ නේද? ඔව් නෑ නෑ ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට නිවාඩු කොහොමද දෙන්න බලාපොරොත්තු වෙන්නේ? අනේ මාස් තමයි. නිවාඩු තමයි ඉතින් එක්කෙනෙක් යනවා නම් තව කෙනෙක්ව ජීවිත ගෙනියන්න. ඔව් එහෙමනම් අපි රීප්ලේස්මන්ට් කරන්න නැහැ. සාමාන්‍යයෙන් අවුරුදු 35 40 ඒ වගේ රේන්ජ් එකේ කෙනෙක් ආවොත් එයාට මාසෙට දවස් 3-4 නිවාඩුවක් අවශ්‍ය වෙනවා. මාසෙකට. ඔව්. එතකොට ඒ දවස් 3-4 මැනේජ් කරගන්න වෙනවා. මොකද අපි කම්පැනි එකෙන් වෙනම රීප්ලේස්මන්ට් කරන්නේ නැහැ. එහෙම යන කෙනෙක් නම් එයාට මේ නිවාඩුව දෙන්න ඕන. සමහර කට්ටිය ඉන්න කලාතුරකින් යන්නේ නැති කට්ටිය. ඒක අපිට අර එහෙම කියන්න බෑ නිවාඩුව ගන්න එපා කියන එක කියන්න බෑ. ගන්න කෙනෙක් ආවොත් එහෙම එයාට නිවාඩුව දෙන්න වෙනවා. ඉස්සෙල්ලා හිටපු අය 30000 ගානේ තමයි දෙන්නෙක් හිටියේ කරගන්න. ඉතින් දැන් ඒ දෙන්න පොඩි හදිස්සියකට ගෙදර ගියා. දැන් ගිහිල්ලා ඒ දෙන්න ආවේ නැහැ. ඔය යන්න නැති කෙනෙක් ආවොත් ගැටලුවක් නැහැ. මාස දෙකකට වගේ යන කෙනෙක්. ඒ වුණාට අපිට නිවාඩුව ගන්න එපා කියන්න බෑනේ. 60කට වගේ මම ඇඩ්වර්ටයිස්මන්ට් එක පබ්ලිෂ් කරන සාමාන්‍යයෙන් නිවාඩු දවස් 4ට මැනේජ් කරගන්න පුළුවන්ද? මාසෙටම දවස් 4ක් ගියාම මොකක්ද ඒක ඉතුරුවා? මෙහෙමනේ මිස්. දැන් මිස් ජොබ් කරලා ඉතිනේ. මිස් ජොබ් එකක් කරනකොට සාමාන්‍ය කැමතිද ජොබ් එකක් කරනකොට නිවාඩුවක් ගන්න නැතුව ජොබ් එකක් කරන්න. ඒත් එන්නේ මිනිස්සෙක් නෙමෙයි. ඒ මිනිස්සයාට අයිතියක් තියෙනවනේ තමන්ගේ නිදහස භුක්ති විඳින්න තමන්ගේ පුද්ගලික දේවල් තියෙනවා. සමහර විට ෆැමිලි ලයිෆ් එකක් තියෙනවා නම් එයාට ෆැමිලි එකත් එක්ක ඉන්න දවසක් දෙකක් තියෙන්න ඕන. එහෙම එකක් තියෙනවනේ මිස්. අපි එහෙම හිතන්න හොඳ නැහැ. අපේ පැත්තෙන් විතරක් හිතන්න හොඳ නැහැ. මිනිස්සෙක්නේ අපි වැඩට දෙන්නේ. අපිට මෙහෙම දැන් එයාට නිවාඩු ගන්න ඕනි කිව්වොත් මාසෙකට අපිට දැන් එයා සිකුරාදා අවසට ගිහිල්ලා සෙනසුරාදා ඉඳලා ඉරිදාට එන්න වගේ. ඔව් මිස්. සම්පාදක කෙනෙක් හම්බුනොත් ගැටලුවක් නැහැ. දුර කෙනෙක් හම්බුනොත් නම් මිස් සාමාන්‍යයෙන් දවස් 4ක් වගේ ගන්නවා. ඒ කියන්නේ යන්න දවසයි ඉන්න දවස් දෙකයි නැවත ඉන්න දවසයි වගේ එහෙම ගන්නවා. අපිට අර වගේ කෙනෙක් චුට්ටක් බලන්නකෝ මේ සිකුරාදා අවස ගිහලා සෙනසුරාදා ඉඳලා යාට ඉරිදා උදේම හවස එන්න පුළුවන් කෙනෙක්. හරි මං එහෙම බලන්න. රැකියා අදාළත්ව පිළිබඳව මුලින්ම දැන ගැනීමට අපේ YouTube channel එක subscribe කරන්න.